ඔබේ Facebook පෝස්ට් වැඩි පිරිසකට ළඟා වෙලා වැඩි අවධානයක් සහ ඉහළ එන්ගේජ්මන්ට් එකක් ලබා ගන්න ඕනේද? එහෙනම් සාමාන්‍ය එකම පින්තූරයක් පමණක් දානයකින් ඉදිරියට යන්න කාලය ඇවිත්. අද අපි බලමු ෆෝටෝ කැරෝසෙල් එකක් හරියටම භාවිතා කරලා ඔබේ කොන්ටෙන්ට් එක කොහොම නෙක්ස්ට් ලෙවල් එකට ගෙනියන්න පුළුවන් කියලා. කැරෝසෙල් එකක් කියන්නේ එකම පෝස්ට් එකක් තුල පින්තූර කිහිපයක් අනුපිළිවෙලකට පෙන්වන ක්‍රමයක්. ඒත් රැන්ඩම් ෆෝටෝස් ටිකක් එකට දාන එක කැරෝසෙල් ස්ට්‍රැටජි එකක් නෙවෙයි. හොඳ කැරෝසෙල් එකකට ක්ලියර් ෆ්ලෝ එකක්, ස්ටෝරි එකක් සහ ඔඩියන්ස් එක අවසානයේ දක්වා රඳවා ගන්න ප්ලෑන් එකක් ඕනේ. මුලින්ම ඔඩියන්ස් එකේ ඇටෙන්ෂන් එක අල්ලගන්න පවර්ෆුල් ෆර්ස්ට් ස්ලයිඩ් එකක් තෝරන්න. මේක හෙඩ්ලයින් එකක් වගේ වැඩ කරන ස්ලයිඩ් එක. කුතුහලය ඇති කරන ප්‍රශ්නයක්, බෝල්ඩ් ස්ටේට්මන්ට් එකක් නැත්නම් අයි කැචින් ඉමේජ් එකක් භාවිතා කරන්න. ඊළඟට කොන්ටෙන්ට් ෆ්ලෝ එක. ස්ලයිඩ් එකකින් ස්ලයිඩ් එකට නැචරලි ගලා යන ස්ටෝරි එකක් හෝ අයිඩියා ප්‍රෝග්‍රෙෂන් එකක් තිබිය යුතුයි. පළමු ස්ලයිඩ් එක හුක් එකක් නම් ඊළඟ ස්ලයිඩ් වලින් වැලියු එකක් දෙන්න. useful tips, visuals, short explanations, facts, before and after examples වගේ දේවල් audience එක engage කරගන්න උදව් වෙනවා. ටෙක්ස්ට් එක වැඩිපුර දාන්න එපා. Facebook users ලා බොහෝ වෙලාවට fast scrolling කරන නිසා concise සහ readable text එකක් දාන්න. simple fonts, consistent layout සහ matching colors භාවිතා කරලා professional feel එකක් ලබා දෙන්න. කැරෝසෙල් එකේ කන්සිස්ටන්සි එක ඉතා වැදගත්. හැම ස්ලයිඩ් එකක්ම එකම විෂුවල් අයිඩෙන්ටිටි එකක් ෆලෝ කරනවා නම් පෝස්ට් එක ක්ලීන් සහ ප්‍රීමියම් ලුක් එකක් ගන්නවා. අවසාන ස්ලයිඩ් එකේ ස්ට්‍රෝං කෝල් ටු ඇක්ෂන් එකක් දාන්න අමතක කරන්න එපා. ඔබේ අදහස කමෙන්ට් කරන්න, මේ පෝස්ට් එක ෂෙයා කරන්න, ෆලෝ කරන්න, හෝ තවත් ටිප්ස් සඳහා පේජ් එක බලන්න වගේ ක්ලියර් ඉන්ස්ට්‍රක්ෂන් එකක් ඔඩියන්ස් එකට දෙන්න. සාමාන්‍යයෙන් හොඳ කැරෝසෙල් එකකට ස්ලයිඩ් 8 සිට 10 අතර සංඛ්‍යාවක් ඉතා සුදුසුයි. හැම ස්ලයිඩ් එකක්ම ඔඩියන්ස් එකේ කියුරියෝසිටි එක වැඩි කරමින් ඊළඟ ස්ලයිඩ් එක බලන්න මොටිවේට් කරන්න ඕනි. මතක තියාගන්න Facebook කැරෝසෙල් එකක් කියන්නේ පින්තූර ගොඩක් එකට දාන පෝස්ට් එකක් නෙවෙයි. ඒක ඔඩියන්ස් එකේ ඇටෙන්ෂන් එක අල්ලගෙන වැලියු එකක් දෙමින් එන්ගේජ්මන්ට් වැඩි කරන ස්ටෝරි ටෙලිං ටූල් එකක්. එහෙනම් ඔබත් අදම ඔබේ ඊළඟ Facebook කැරෝසෙල් එක ප්ලෑන් කරලා බලන්න. වෙනස ඔබටම පේවි. Thank you.